ඔන්න ඉතින් ගයිස් මේ දවස්වල දැකලා ඇති බොයි කෙනෙක් පිඹුරෙක් තුවාල වෙච්ච පිඹුරෙක්ව අරගෙන යා බෙහෙත් කරන්න ගිහිල්ලා නඩු දාලා රුපියල් 50000ක් ගහලා තිනවා දඩේ. ඔයා මොකද ඔය ගැන හිතන්නේ? කියන්නේ ලංකාවේ ඇත්තටම මේ තියෙන නීතිත් එක්ක ගොඩාක් සතුන්ව අපට ඇති කරන්න බෑ. ඊට පස්සේ හරි ඒක ගැන කතා කරමුකෝ. දැන් ඇත්තටම මම ඩුබායි වල හිටියේ. එහෙ අපට පිඹුර ඇති කරන්න පුළුවන්, ඉගුආනස් ඇති කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් හරියට බලා ගන්න පුළුවන් නම් සිංහයෝ කොටිය වුණත් බලා ගන්න පුළුවන්. ඒක කරන්න ගොඩාක් කැමති කට්ටිය නෝ. ලේනු වර්ගත් ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ වගේ සත්තුන්ට ආදරේ කට්ටිය මාර ආසාවෙන් ඉන්න. හැබැයි මේ ලංකාවේ හිටියොත් ওই chance එක හම්බෙන්නේ නැහැ. ඒකට මොන හරි ඇති මොනවාරි ඇති රීසන් එකක් ඇති. ඒත් මම හිතන්නේ ඕවට පිළිතුරක් ගන්න බැයිද? ඒ කියන්නේ හැම සතාම නෙමෙයි ගොඩාක් කට්ටිය හරි ආසයි වගේ සත්තු ඇති කරන්නේ. ඉතින් ඔය ප්‍රශ්නෙත් තියෙනවා ලංකාවේ. හරි කමන්නේ නැහැ කියමුකෝ. දැන් පාරේ වැරදිලා හරි සතෙක්ට මොන හරි වෙලා තුවාල වෙලා හැප්පිලා ඕන උදව් කරන්න ගිහිල්ලා ඒකට දඩයක් ගහන එක හරිද මං අහන්නේ. අනිත් එක ඔය සත්තුම ඇත්තටම බලන්න කවුරුත් ඉන්නවද? ඒ කියන්නේ නම්බර්ස් එක මම දන්නවා තියනවා කියලා. හැබැයි ඒ වගේම අපි ඔය නම්බර්ස් වලට කෝල් කරලා එන්න පරක් වෙච්ච වෙලාවල් තියෙනවා. ගෙනියන විදිය දැක්කාම තවත් දුක හිතෙනවා. ඒ කියන්නේ ඒක රෙගියුලේට් කරලා ඒක කරන්න සත්තු කියලා ඇත්තටම මාරම විදියට ඒගොල්ලෝ ගෙනියන්නේ වැඩ ටික කෙරෙන්නේ. ඉතින් කවුරු ආදරෙන් ඒ කියන්නේ දැනුමක් ඇතුව මේ මල්ලි ඇත්තටම හොඳට මේ වගේ දේවල් ගැන දන්නවා. යාට මේ ඕකට බෙහෙත් කරන්න දැනීම තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක මේ ළමයාට අර 50000 ගාපු එක සෑහෙන්න අවුල් කියලා මට හිතෙනවා. ඒ විතරක් නෙමේ මං ඊයේ මගේ යාළුවෙක් එක්ක කතා කරගෙන හිටියා. යාගේ අඳුර එක්කෙනෙක් එකපාරක් කාර් එකක යද්දී ගිනි කුකුලෙක්ද වලි කුකුලෙක් ගිනි කුකුලෙක්ව හප්පලා ඒක හැප්පිලා එයා ඊට පස්සේ වනජීවියට ගිහලා බාර දීලා. ඒකෙන් මෙහෙම දෙයක් වුණා. ඊට පස්සේ ඒ මිනිස්සයාට එතනින් යන්න දීලා නැහැ. පැය ගාණක් කට උත්තර ගන්න ඕනේ කියලා. ඒකයි මේකයි මෙයා කොහෙද දුර ගමනක් ගිහිල්ලා තියන්නේ හදිස්සියකට. ඉතින් උදව් කරන්න ගිහිල්ලා යාගේ කට උත්තරයක් ගන්නකම් ඒකයි මේකයි කියලා මෙයා සෑහෙන රස්තියාදු කරලා. ඉතින් මේ වගේ තව ස්ටෝරීස් ඔයගොල්ලන්ට තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ විතරක් නෙමෙයි ඔය මොකක්ද හිතන්නේ මේ වගේ දැන් අපිට එනවා වඳුරෝ එනවා හිටපු ගමන් අපි ළඟ කුස්සෙක් ඇවිල්ලා හිටියා. යාටත් අපි බේත් කළාත් තරියා. ඉතින් ඔය වගේ අපිට ඇත්තටම අපි එහෙම කරන්න දැන් බය තත්ත්වෙන්නේ තියෙන්නේ. කියන්නේ අපිට නඩු ගිහිල්ලා අපිට රුපියල් තව 50000ක් ගෙවන්නේද? එකපාරක් අපට මාර වැඩක් වුණා. අපි මේ පාරේ ඉන්න බල්ලෙක්. එයාට පණුව ගහලා ලොකු තුවාල තිබ්බා. අපි ඒ බල්ලව ගෙනල්ලා අපි යාට බෙහෙත් කරා. ඊට පස්සේ අපට නඩුවක් දාලා තිබ්බා. අපි ડોක්ටර්ස්ලා නෙමේ කොහොමද ඔයගොල්ලෝ බෙහෙත් කරන්නේ? ඒකයි මේකයි. ඒකටත් මම රස්තියාදු වුණා. මට ලොයිස්ලට ගෙවන්න වුණා. ඉතින් ඔය වගේ දෙයකට ඇත්තටම මොනවද කරන්න පුළුවන්? එහෙම අදහසක් තියෙන කවුරු ඉන්නවා නම් මෙතන ඔය දේවල් ගැන කතා කරන්න දන්න මේ නොලෙජ් එකක් තියෙන කෙනා මම ඇත්තටම අහන්නේ දන්නේ නැති නිසා. නැත්තම් ඔයාගේ ඔපිනියන් එකක් දෙන්න. මේ වගේ දේවල් කරන එක හරිද? නැත්තම් වෙනසක් කරන්න මොනවද තියෙන අයිඩියාස්? මොනවාරි සතෙක් පාරේ මැරෙන්න යනකොට හැප්පිලි ඉන්නවා නම් තුවාලෙල ඉන්නවා නම් අපි අහක බලාගෙන යන්න ඕනේද? මොකද්ද කියලා ඔයා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. එහෙනම් අපි ගියා. බයි.